කැලණි පන්සලෙන් පස්සේ වැඩිපුරම ණය දැක්ක තැන. ඇත්තට මෙයාලා මේ ගුලි කාලා වගේ හැසිරෙන්නේ ඒකට තියෙන හොඳ උත්තරයක්. මම දැන් මේ ඉන්නේ ප්‍රසන්නජිත් අපේ සූරිය පර්ෆෝමන්ස් ස්ටුඩියෝ එකේ. ඔයාලත් ඔයාලගේ හොඳම යාළුවෙක්ව බයිට් එකට අරන් තියනව නේද? ඒ විතරක් නෙමෙයි. ක්‍රෂ් එක හම්බෙන්න ගිය දවස්, ඔයා වැටුණු දවස්, ඔයාගේ අත කැපුණු දවස්, අන්න ඒ වගේ අමතක නොවන ඇත්ත සිදුවීම් වෙච්ච දවස්. හොඳට බලන්න මේක. ඇත්තරම සිද්ධ වුණ සිදුවීමක් දීලා ඒ සිදුවීම ඇක්ට් එකක් නම් එහෙම නැත්නම් ඒක රංගනයකට ගේදී කොහොමද ඒකත් එක්ක හැසිරෙන්නේ සහ ඒකේ රියලිස්ටික් ගතිය ඒකේ යථාර්ථවාදී ගතිය කොහොමද අපි ඒක ආරක්ෂා කරගන්නේ සහ කොහොමද ඒක බලන ප්‍රේක්ෂකයාට හොඳ රසයක් කොහොමද මතු කරන්න කියන එක තමයි අපි මේකෙන් කරන්නේ. ඉතින් කරලා බලන්න ආසයිද? ඔයත් ඇක්ටිං හදාරන කෙනෙක් නම් පේජ් එක ලයික් කරලා තියාගන්න.